Hey, cool haircut, man. I like it. Your equation is obviously correct, but your answer is totally incorrect. No worries, man. You are improving. I'm happy. දීප උත්තර ටික බලන්න. Happy? Happy නේද? ඕනේ happy කව චීස් පැටි ඉස්සරහින් හරකයි නෝට ගන්න. වර්ගමූල ලියලා හිටපන් ඉස්සෙල්ලා. උත්තර ගන්න කලින් වර්ගමූල ඉස්සෙල්ලා සමීකරණ ලියලා හිටපන්. ඒකනේ මකනකොට කෙල ගාලා මකණෙන් මකන්න නැතුව නිකන් ටිපෙක්ස් කරපන්. යකෝ තොපේ මකලා මේ පේපරේ හීලලා මේකෙන් මෙහෙන් බැලුවා මෙහා ගෙදර කර උල කමඩ ගත්ත වෙනවා පේපරෙන් බැලුවා. අර පිටිපස්සේ වාහෙලා ටික පටන් පීරියඩ් එක පටන් ගත්තා නේද සෝමාලියට පාන් දාලා වගේ උන් කනෝ වතුර බොනෝ උන් එතන සයිබර් කඩේ දාලා. පැහෙන්න හදලා මුන් මේ පන්නේ හෙන පණ්ඩිතය මුන්. අපි උගලනට මුන් දන්නවා. වර්ගමූල ලියන්නේ මෙහෙම. ඔය මොකද කානුවේ බොකු කඩෙන් වතුර වහිනවා වගේ ඔය දාලා තියෙන්නේ. මොකද කොහෙ? අනේ එලිසබෙත් එන්න මෙහෙන්න. නෑ ඔබතුමී එන්න හිල්ඩි. මොකෝ මේ ගවුම? ඔබට ගම් වතුරද? තෝ මధుර දිස්ත්‍රික්කද? ඈ? ඔය අයිබ්‍රෝ සදලා කොණ්ඩේ පාට කරලා තෝ හෙට ඔය ටික හදන්න ආවේ නැත්තම් බලවන්තර බං කරලා වැඩි. දැන් ඵලයන් සඳුන් දර්ශන අනිත් එක තරංග. යසයි 20යි. ගණන් වලට 20යි. තෝ තා ෆුට්බෝල් ගහපන්. තෝ තා මියුසික් රූම් එකේම ළඟලා හිටපන්. එහෙනම් තෝ බෙල්ල ගැලවෙන්න බලවන්තර කොණ්ඩේ හැටි. තෝ තාරුක් කාන්ද? යකෝ තෝ නිකන් අර දෙමිච්ච කාගේ සීටි පස්සේ කන්නඩිය වෙද්දලා වගේ. අද මේ ලියන්නේ පයි යකෝ කියවන්නත් බෑ. පයිත කරස් ප්‍රමේය කියනක මූලියද කුණු වර්පයක්. මෙතන කියන්නත් බෑ. මේක කියවපන් තෝ කියවපන් මේ පන්ති අතු ගාලත් නෑ මුදු පහන්තිලත් නෑ. තොපිට ටීචර්ස් දේවට මලුයි කාඩුයි ඔක්කොම උච්චකට මෙතන එන්න පුළුවන්. බාපොච්චිලා වෙනවද? බාපොච්චිලා. ඒකයි ඒ වෙලාවේදී මුන්ට මදර විසේ. මොකද මේ ලහිරු මුදියන්සේගේ කවුද මේ? මොකද? තෝ ගමටම මුදියන්සේලාගේ මෙතනට තෝ වංශභාගයේ තොට. මම දැකපු සක්කිලිම මහා අශීලාචාරම පන්තිය. ගාපන් තව බෙර ගහපන්. බෙර ගහ සින්දු කියවා. අරිජිත් මුතු කුමාරගේ කැසට් පීස් එක ඉවරනකම් කියපන්. සින්දු 16ම කියපන්. මොකද මේ කලින් මේ ෆෝල්ඩ් එක උඹ බැලෙන්නට නේද? බැලෙන්නේ නැතෝ අහක බැලේ ඔහම කියොත් එහෙම. අම්මට ඉතින් සපද්දක බලපන් ඔබගේ. උඹ එල්විස් ප්‍රෙස්ද? ඈ? මෙහෙකල උල්ලච්ච සපද්දු දාන්නේ? බුද්ධිකා. මේන්. මහරාණි අම්මෝ නටපු නැටලි ටික ඉතින් මුළු ඉස්කෝලේම දාන්නවා. 54යි. උඹට ගණන් වලට 54ක් ඇද්දියකෝ. මං හිතුව තෝ නටපු නැටලි හැටි තෝ 154ක් ගනි කියලා ගණන් පේපරේට. නොදකි. එතන කරුණාකර පේරන්ට්ස් මීටින් එකට අම්මලා එක්ක යන කිව්වේ උන් ලබඩ බදාද වෙඩි. අම්මා හරි තාත්තා හරි එක්කාවේ නැත්තම් කෙලිම ප්‍රින්සිපල් ගා. සින්දු කියන කයි බේර ගහන එක උත්තර තමයි ජීවිතේ. ඉගෙන ගන්න නැහැ. මකබාස්නලා කාලා කන්නේ යනවා. නැගිට බං තොට ගැව්වේ. ඕක තරම් වරන් ඉස්සරහට. මොකද යකෝ තෝ නිදාගන්නේ? තොට සීනිය මාරුද? තෝ ගංජා ගහනද? තොට නිදාගන්න තෝ ගෙදර ගිහින් නිදාගන්නේ. මෙතන ඉස්සරහම ඉඳගෙන මූසල කමට ඈනුම් කරලා නිදාගන්න අපිට පාඩම කරන්නත් නෑ අපිට කමල හිතනවා. මැරෙන්න ගහන්න උඹට බලාගන්නේ. කොපි කළාත් ලකුණු 32යි තොපිට. කොපි දෙන්නටම 32යි. කොපි කළාත් ලකුණු 32 කරන් වැඩ තියනවාද කියපන්කෝ. මං තොපිට කියලා තියෙනවා පොත් වලට කවර දාගෙන යව් කියලා. හැටි පොතේ ලෙලි ගිහිල්ලා. මොක හොඳ යකෝ බලන් අතුල්ලන්න ගන්න පොත. සමහර උන් ගත්ත ලකුණු මට රෙද්දක් කරන් කියවන්න බෑ මට ලැජ්ජයි. තාක්ෂිලා 82යි. මොකද 82ක් ගත්තේ? එහා පැත්තට කෙල්ල හිටියනේ තෝ ගෙන් කොප ගන්නද? බලන්නකෝ මගේ ගිලට 82 ගන්න තෝ හැම ගාන මං නෑ. රවිදු ලකුණු 3යි. මෙවරි. තනාරි නරේ නරෝ තරේ නරේ නා. ඔබ ගෙදර යන්න එපා. ඔබ ඉවරයි. මාමන්සිය ඔබට ගහලා මරනවාද? මේ කොහෙද යන්නේ වාහේ? පේපරේ දීපන්. අටවං හිටපන්. ඔය තුනේ ඉතලා බින්දුවක් හරි දාලා දෙන්න. නැත්තම් තෝ හෙට ගෙදර ඔය ගිහිලා ඔක පෙන්නුවොත් එහෙම තෝ හෙට ගෙදර එන්නේ ඉස්කෝලේ පෙට්ටියේ. මොකද යකෝ මේ හැපි ටීචර්ස් ඩේ කියලා දෙන ටීචර්ස් කියන එකට අකුරු දැන් TACHER කියලා දෙන. තොපිට යකොට්ටේ. අනේ මේ ටීචර්ස් ඩේ එකට අර මේ මල් මුකුත් එපා තොපි. ඉගෙන ගන්න ටික හරියට ඉගෙන ගන්න යව ස්පෙලිං වත් බෑ තොපිට. මේ මන්ද බුද්ධික බූරුවට උගන්නට වඩා හොඳයි. පර්සන් පටි හරටියක් කරගෙන උන්ට සංගරණේ අවකලනේ කියලා දෙනවා. තුකිතර මුංගේ ආච්චිලාට.